බුදුරු කොහොමද පැහැදිලි කරේ? අචින්තිතම්පි භවති චින්තිතම්පි විනස්සති. මේ ලෝකේ කවදාවත් හිතන දේ වෙන්නේ නැහැ. වෙන දේ හිතා ගන්නත් බෑ. එහෙම නෙමෙයි. අපි නඩත්තු කරන අපේ ළඟම තියෙන වස්තුව මොකක්ද? අපේ ඇඟ, අපේ ශරීරය නේ. මේ කෙස් ටික වෙනස් වෙන්නේ නැද්ද? මම මේ කියන්නේ බාහිරයේ පැත්තකින් තියලා අපිට ඕන විදිහට ඕක තියාගන්න පුළුවන්. කම්මන්තලං කින්ති කරෝමි. කර්මය දැඩි වුණාම හැම එකක්ම මේක වෙනස් වෙනවා. මතක තියාගන්න. දල්ල කඩි කාලා මිනිස්සු මැරෙනවා, නයි කාලා බේරෙනවා. එහෙම නෙමෙයිද? ඔය පුළුවන් කාලේ කට්ටිය හිටියට බැරි වුණාම මොකද වෙන්නේ? දැන් මම මේ වයසක අම්මලාගෙන් තාත්තලාගෙන් අහන්නේ. ඔය අතපය වළංගු තියෙන කාලේ කොච්චර කට්ටිය හිටියද? ඇති හැටි කැඹුරු නැද්ද පවුල් වලට? ළමයි කොච්චර බලලද? බැරි වුණාම මේ ලෝකේ හැම මිනිස්සෙක්ම ඉන්නේ අපිට පුළුවන් වෙනකන් විතරයි. හැම කෙනෙක්ම අපි තියාගන්න අපෙන් ප්‍රයෝජනයක් තියනකන් විතරයි. හැම කෙනෙක්ම අපි පාවිච්චි කරන්න. මම මේ කියනවා පැහැදිලි ඇතිව නැත්තන්ට. හැම කෙනෙක්ම අපි පාවිච්චි කරන්න පින්නතුනේ එයත්න්ගේ වැඩ කරලා දෙනකම් විතරයි. ඒ අරගෙන ඉවරුනහම හරකට මොකද කරන්නේ? ඒක මස් කඩේට දක්වනවනේ. ඒ වගේ තමයි අපිටත් වෙන්නේ. වැඩ අරගෙන ඉවරුනහම ආය අපෙන් වැඩක් නැති වුනහම ඒක දරුවෝ කියලා ભેදයක් නැහැ, ස්වාමියා කියලා ભેදයක් නැහැ. බල්ලෙක් පූසෙක් දැක්කහම උණු වෙන හදවතක් තියෙන දරුවෙක් ඉන්න ඕනේ. සර්පෙක් සතෙක් දැක්කහම මරන්න එපා යවන්න කියන දරුවෙක් ඉන්න ඕනේ. එතකොට තමයි ඒ ළමයි ලොකු වුණාම අනේකගේ දුක වේදනාව කඳුල බඩගින්න අඳුරට. දානේ ටික ගේනකොට දෙනකොට දරුවන්ට මතක් කරන්න පුතේ අහවලාටත් බත් පාර්සලයක් දෙන්න කාටද? නැද්ද මේ ගංගේවල් වල රහට කන්න හම්බෙන්නේ නැති මිනිස්සු? බැරි වෙයිද අර දානේ උයන දවසටම බත් එකක් වෙනම බැඳගන්න. අපි කොහොම දරුවෝ හදාගන්න ඕනේ. දුක් විඳින අපිට සැප විඳින්න වෙයි, සැප විඳින අපිට දුක් විඳින්න වෙයි. ජීවිතේ දවසක් එනවා මරණානුස්සති කමඨහං දේශනාවේ බුදුහාමුදුරුවෝ උගන්වනවා. ඔය මේ ඉඳගෙන ඉන්න විදිහට නෙමෙයි සමහර විට හෙට ඉන්න වෙන්නේ. ඒ හින්දා තරහා ගන්න පුරුදු වෙන්න. අර මතකද දැන් අවුරුදු 2ක් විතර ඇති. දක්ෂ ව්‍යාපාරිකයෙක් තාත්තා කෙනෙක් කෝටි ගාණක බිස්නස් එකකට එළියට බැස්සා. බහින්නකොට ගෙදර හිටපු පොඩි එකා ගල් කැටයක් අරගෙන කාර් එකේ අතුල්ලන. තාත්තා ඩිකිය ඇරලා ඩිකියට දැම්මේ බ්‍රීෆ් කේස් එක. ඩිකිය තිබ්බා වීල් බ්‍රෂ් එක. පොඩි එකා ගල් කැටෙන් අතුල්ලනවා කාර් එක. කේන්තිය කොච්චර ආවද කියනවා නම් වීල් බ්‍රෂ් එක අරගෙන කොල්ලට ගැහුවා. දමලා ගැහුවා. පොඩි එකා කරන සමහරක් දේවල් දිහා බලලා සතුටු වෙලා නැද්ද තාත්තලා? එහෙමනේ. ප්‍රතිරූප ගොඩ නගන්න එපා. මේ වචනේ නම් කියන්න පුළුවන් පැය 4ක් විතර. මේවා හරි මධ්‍යස්ථ වෙන්න. දුකක් ඇති වෙනවා නම් පින්නතුනේ, ප්‍රශ්නයක් ඇති වෙනවා නම්
මැදිහත් නොවීමේ නිසා නෙමෙයිද? අර පොඩි එකා මොකක්ද අර කාර් එකේ ඇඳලා තිබ්බේ? කොල්ල ගල් කැටයක් අරගෙන කාර් එකේ ලියලා තිබ්බා. මම මගේ තාත්තට ගොඩක් ආදරෙයි කියලා. පුරුදු වෙන්න ඉවසන්න. තප්පර 30ක් ඉවසලා බෙල්ල හරවලා බැලුවට නම් ගහයිද ගල් කැටේ වීල් බ්‍රෂ් එකේ. මම මගේ තාත්තට ආදරෙයි කියලා ලියලා තිබ්බේ. ජීවිතේ ඉවසලා බැරිම තැනක් එනවනේ. ඔතන දිවසන්ට මේක හෙට ඉඳන් ප්‍රගුණ කරන්න. මේවා ප්‍රගුණ කරන්න කල් දාන්න එපා.